පංචමහා වාද ඒ විදියට මතක තියාගන්න අමාරු නම් අපේ පැටවුන්ට පුළුවන් පුංචිම පුංචි වාක්‍යයකින් පංචමහා වාද මතක තියාගන්න. 19 වන සියවසේදී පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් තමයි පංචමහා වාද පැවැත්වුනේ. ක්‍රිස්තියානි සහ බෞද්ධ කියන දෙපාර්ශ්වය අතර ඉතින් වාද පහයි. අපි බලමු කොහොමද කෙටිම ක්‍රමයකින් වාද පහ මතක තියාගන්න කියලා. බතලා වරකා උයනේ නැතේ ගම්පොළ පාර අයිනේ ඇතේ. බතලා වරකා උයනේ නැතේ ගම්පොළ පාර අයිනේ ඇතේ. බතල කිව්වේ බද්දේගම වාදය. ඊට පස්සේ වරකා වරාගොඩ වාදය. උයන උදම්විට වාදය. ඊට පස්සේ ගම්පොළ වාදය. පාර අයිනේ ඇතේ. පාර කියන එකෙන් අපි පානදුරා වාදය ගත්තා. මතකයි නේද? එතකොට බතලා වරකා උයනේ නැතේ ගම්පොළ පාර අයිනේ ඇතේ. බද්දේගම ඊට පස්සේ වරාගොඩ උදම්විට ගම්පොළ සහ පානදුර. ඔන්න වාද පහ.